සුබ දවසක් වේවා. ගොඩාක් ආදරෙන් ඔයාව අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ channel එක පුරාවටම මම ඔයත් එක්ක කතා කරන්නේ ඔයාගේ ජීවිතේ කොහොමද සාර්ථක කරගන්නේ මේ විශ්ව ආකර්ෂණ නීතියෙන්. ඔයාගේ ජීවිතයට වෙන බලපෑම මොකද්ද? කොහොමද මේ ආකර්ෂණ නීතියෙන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ? මේක ඇත්තටම වැඩ කරන තියරි එකක්ද? මේවා භාවිතා කරන්නේ කොහොමද? මේ සම්බන්ධ මුල ඉඳන් සියලුම කරුණු මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ආකර්ෂණ නීතිය මේ වෙනකොට දැනගෙන ඉන්නවා. හැබැයි ක්‍රියාත්මක කරන්න දන්නේ නැහැ. කොච්චර ධනාත්මකව හිතන්න බැලුවත් හැම වෙලෙම ඍණාත්මක විදිහට හිතෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා විවිධ අයට. ඉතින් මේක මුල ඉඳන් සරලව මුල ඉඳන් කොහොමද මේ විශ්වාකර්ෂණ නීතිය අපි ඉගෙන ගන්නේ? මේකෙන් අපි කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කියලා මම ඔයාලට සම්පූර්ණයෙන්ම මේ channel එක හරහා කතා කරනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. සම්පූර්ණයෙන්ම මේ ආකර්ෂණ නීතිය කොහොමද සාර්ථක කරගන්නේ? කොහොමද අපේ මේ විශ්වයෙන් අපිට ලැබෙන ශක්තිය දවස ගානේ වැඩි කරගන්නේ? අපේ ජීවිතේ අපේ ඉලක්කවලට අපි කොහොමද මේ ආකර්ෂණ නීතියෙන් උදව් අරගෙන හරිම ඉක්මනින් මේ ඉලක්ක යථාර්ථයක් බවට පත් කරගන්නේ කියලා. හරි. එහෙමනම් අපි අද වීඩියෝ එකේ පුරාවටම සාකච්ඡා කරන්නේ මේ ඔයාගේ යටිසිතේ බලය කොහොමද වැඩි කරගන්නේ කියලා. ඔයාට මේ විශ්වයෙන් ලැබිලා තියෙන මිනිස්සෙක් විදිහට ඉපදිලා උසස් මනසක් හම්බ වුණ නිසායි අපි මිනිස්සු වෙන්නේ. එහෙමනම් මෙච්චර උසස් දියුණු කළ හැකි හරිම දියුණු මනසක් වාට ලැබිලා තියෙනවා. මේ හම්බ වෙච්ච මනස දියුණු කරලා මේ යටිසිත බල ගන්නව ගන්නේ කොහොමද? ඔයාට ලැබිලා තියෙන බලවත්ම දේ තමයි මේ යටිසිත. මේ යටිසිත කොහොමද රීප්‍රෝග්‍රෑමින් කරන්නේ? ඒ මගින් ඔයා කොහොමද ඔයාගේ ඉලක්කවලට යන්නේ? ඔයාට මේ ලෝකේ ළඟා කරගන්න අවශ්‍ය ඕනම දෙයක් ඔයා ළඟටම ගෙන්න ගන්නේ කොහොමද කියලා මේ channel එක පුරාවටම මම සාකච්ඡා කරනවා අද වීඩියෝ එකේ. එහෙමනම් අවසාන වෙනකම් වීඩියෝ එක බලන්න. ඔයාට පුළුවන් ඔයා කැමති ඕනම දෙයක් ආකර්ෂණය කරගන්න. එහෙමනම් අපි පටන් ගමු වීඩියෝ එක. ඉතින් ඔයාට මේ විශ්වයේ තියෙන ඔයා කැමති දේවල්, ඔයාට ළඟා කරගන්න අවශ්‍ය දේවල්, අපේ ජීවිතයේ ඇත්ත වශයෙන්ම කැමති දේවල්, ආස දේවල්, සාර්ථක වෙන්න අවශ්‍ය දේවල් මේ හැම දෙයක්ම ඔයාට ළඟා කරගන්න පුළුවන්. ඔයාට විශ්වයෙන් ලැබුණ බලවත්ම දේ තමයි ඔයාගේ යටිසිත. එහෙම නැත්නම් මේකට කියනවා උපවිඥානික මනස කියලා. එහෙම නැත්නම් මේකටමයි කියන්නේ subconscious mind එක කියලා. මේ උපවිඥානික මනස එහෙම නැත්නම් සබ්කොන්ෂස් මයින්ඩ් එක මේ වෙනකොටත් ප්‍රෝග්‍රෑම් වෙලා ඉවරයි. ඒකයි මම මේකට රීප්‍රෝග්‍රෑමින් කරන්නේ කොහොමද කියලා කියන්නේ. ප්‍රෝග්‍රෑම් වෙලා කියන්නේ ඔයා පුංචි කාලේ ඉඳන් දැකපු දේවල්, ඔයා හිතන පතන දේවල්, ඔයාට හම්බ වෙච්ච මිනිස්සු මේ අනුව ඔයාගේ මේ යටිසිත මේ වෙනකොට නිර්මාණය වෙලා ඉවරයි. අපි කාගෙත් යටිසිත බොහෝ වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ නෙගටිව් දේවල් වලට. ඒ කියන්නේ අපි දකින නිවුස්, දුක්බර නිවුස් දකිනවා, මිනිස්සු මරනවා, මිනිස්සුන්ට කරදර කරනවා, හිරිහැර කරනවා, මිනිස්සු එකිනෙකා අතර ප්‍රශ්න ගැටලු, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මේ වගේ දේවල් නිතරම අපි නිවුස් වලින් දකිනවා, මිනිස්සු හම්බ වෙනවා, ඇස් වහකට වහ මේ හැම දෙයක්ම අපේ මේ භෞතික ලෝකේ තියෙනවා. මේ දේවල් දැකලා මේ දුර්වල දේවල් වලින් අපේ මනස පිරීලා තියෙනවා වැඩි. ඒක නිසා ධනාත්මක දේවල් මේ යටිසිතට ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි ගොඩක් අය කියන්නේ අපි කොච්චර හොඳ දේවල් කරන්නේ නැතුව ඍණාත්මක දේවල්මයි ඔලුවට එන්නේ, ධනාත්මකව හිතන්න බැලුවට හිතන්න බෑ. අන්න ඒකට තමයි මම මේ වීඩියෝ එකකින් ඔයාලට උත්තර දෙන්නේ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියනවා ඔයාගේ මනස කොහොමද ධනාත්මක කරගන්නේ කියලා. දැන් මේ ඍණාත්මක දේවල් අපිට නිරන්තරයෙන් හිතෙනවා, ඍණාත්මක දේවල් කරන්න හිතෙනවා. අපිට ඒවමයි ආකර්ෂණය වෙන්නේ. එහෙනම් අපි හැම වෙලෙම ධනාත්මක විදිහට හිතුවොත් තමයි අපේ ජීවිතේට ධනාත්මක දේවල් ආකර්ෂණය වෙන්නේ. අපේ යටිසිත අපි හිතන දේවල් වලට අනුව අපේ ලෝකේ නිර්මාණය කරනවා. මේ යටිසිත ධනාත්මක බවට හරව ගන්න හරි අමාරුයි. මේක තමයි මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ සහ ලේසිම වැඩේ. ඒ කියන්නේ කෙනෙක්ට මේ යටිසිත ධනාත්මක භාවයට හරව ගන්න ගොඩාක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට මේ මනස ධනාත්මක භාවයට හරව ගන්න ගොඩාක් ලේසි වෙන්න පුළුවන්. ඒකේ ඒ පුද්ගලයා පොඩි කාලේ ඉඳන් දැකපු දේවල්, නිර්මාණය වෙලා තියෙන දේවල් අනුව වෙන දෙයක්. ඔයා පොඩි කාලේ ඉඳන් රණ්ඩු සරුවල් දකිනවා නම් නරක දේවල්, දුක්බර දේවල්, නැතිවීම, අහිමිවීම, කඩාවැටි දකිනවා නම්, සිද්ධ වෙනවා නම් ඔයාට හැම වෙලෙම සිද්ධ වෙන්නේ මේ යටිසිත හිතන පතන දේවල්. මේ යටිසිත කියන්නේ කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙනෙක්.
එයා වැඩ කරන්නේ පුරුදු මත. ඔයාට හැම වෙලෙම ඔයා හිතන්නේ මනසෙන් අනේ මේක වෙන එකක් නෑ. මට නම් මේක කරගන්න බෑ. මට මේක කරන්න සල්ලි නෑ. මට මේක කරන්න කාලය නෑ කියලා. යටිසිත දැනගන්නවා ඔයාට මේ දේවල් කරන්න පුළුවන් ශක්තියක් නෑ කියලා. එහෙම දැනගත්තට පස්සේ ඔයාට සිද්ධ වෙන්නෙම ඒ අදාළ කාරණාව ඉෂ්ට කරගන්න බැරි දේවල්. ඒක වෙන්නේ නෑ. ඔයාට සල්ලි මදි. ඒක කරගන්න හැකියාව නෑ. ඔයා මේක කරාට කවුරුත් ආව ගණන් ගන්නෑ. මේ වගේ වැඩ තමයි ඔයාට සිද්ධ වෙන්නේ. ඇයි ඔයාගේ යටිසිත දැනගන්නේ ඔයාට මේ දේ බෑ කියලා. ඔයාට පුළුවන් නම් හැම වෙලෙම මේක ධනාත්මක විදියට හිතන්න. ඔයාට මේ දේවල් හරි ඉක්මනින් ආකර්ෂණය වෙනවා. ඉතින් යටිසිත ධනාත්මක භාවයට හරව ගන්න පුළුවන් ක්‍රම මම ඔයාට අද කියලා දෙනවා. ඔයාට යටිසිත ධනාත්මක භාවයට හරව ගන්න බැරි හේතුව තමයි ඔයා දන්නේ නැහැ යටිසිත ධනාත්මක භාවයට හරව ගන්න පුළුවන් ක්‍රම ගැන. මම අද ඒ වගේ ක්‍රම ගැන ඔයාට කියලා දෙනවා. මේකේ පළවෙනි ක්‍රමේ තමයි මෙඩිටේෂන්. ඒ කියන්නේ භාවනා ක්‍රම කරලා ඔයාට පුළුවන් ඔයාගේ මනස එක තැනකට ගන්න. ඊට පස්සේ ඔයා සිතන්නේ කොච්චර හොඳ දෙයක්ද ඒක ඔයාට ආකර්ෂණීය වෙනවා. ඇයි ඔයා දන්නවා හොඳම දේවල් ඔයාගේ ශරීරයට ඇදලා ගන්න. මේ යටිසිත රීප්‍රෝග්‍රෑමින් කරන වෙලාවට මේ යටිසිත ධනාත්මක භාවයට හරව ගන්න හොඳ ශක්තියක් මේ විශ්වයෙන් ඔයාට ලැබෙන්න ඕනේ. මේ ශරීරය ඔයාගේ ශරීරයේ වටේට තියෙනවා ලයිට් බොඩි එකක්, එනර්ජි බොඩි එකක් කියනවනේ. එහෙම නැත්නම් මේකට ඕරා එක කියලා කියනවා. මේ ඕරා එකේ ශක්තියෙන් තමයි ඔයාගේ ජීවිතේට හොඳ දේවල් ඇදිලා එන්නේ. ආකර්ෂණීය වෙලා එන්නේ. මේකේ ශක්තිය දුර්වලයි නම් ඔයා හැම වෙලෙම දුර්වල විදියට හිතනවා ඊර්ෂ්‍යාකාරකම්, කුහකකම්, ක්‍රෝධකම් කරනවා නම් ඔයාගේ මේ ලයිට් බොඩි එක, ඔයාගේ ශරීරයේ වටේ තියෙන රැස් වලල්ල, ඕරා එක හරිම දුර්වලයි. එතකොට ඔයා කරන් නරක දේවල් ඇදිලා එන්නේ. මේ ඕරා එක ලස්සනට පාට වලින් විහිදිලා හරිම ශක්තිමත්ව තියෙනවා නම් විශ්වයෙන් ඔයා කරා සුන්දරම දේවල් හරි ඉක්මනින් ඇදිලා එනවා. නරක දේවල් වලට ඔයා ගාවට එන්න තියෙන හැකියාව මේ ඕරා එක අඩු කරනවා. මේ ඕරා එක ගැන ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මම ඕරා එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට channel එකට ගිහිල්ලා ඒක ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන්. සරලව ඕරා එක කියන්නේ මොකද්ද කියලා මම කියලා දුන්නා. ඉතින් මේ ඕරා එකේ ශක්තියෙන් යටිසිතේ බලෙන් ඔයා කරා මේ ලෝකේ තියෙන දේවල් ආකර්ෂණය වෙනවා නම් ඔයාට පුළුවන් භාවනා කරලා ඔයාගේ හිත එක තැනකට ගන්න. භාවනා කිරීමක් කියලා මම අදහස් කරන්නේ මුළු දවසම භාවනා කරලා මේකට ලොකු කාලයක් වැය කරලා නෙමෙයි. දවසකට පුංචි කාලයක් භාවනා කරලා ඔයාට පුළුවන් ඔයාගේ සිත එක තැනකට ගන්න. ඔයාගේ හිත එක තැනකට ආවට පස්සේ ඔයා හිතන හැම ධනාත්මක දෙයක්ම ඔයා කරා ලං වෙනවා. දෙවැනි ක්‍රමේ තමයි ඔයා උදේ පාන්දර නැගිටින කොටයි ඔයා රැයට නිින්දට යන කොටයි ඔයාගේ මනස හරිම සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ ඔයා මේ වෙලාවට ඇත්තටම ඔයා නිින්දට යනකොට සහ උදේ පාන්දර අවදි වෙනකොට ජීවත් වෙන්නේ ඇත්ත ලෝකේ ඉන්න ඔයාමයි. ඔයා උදේ පාන්දරට ජීවිතේ පටන් ගත්තට පස්සේ ඔයා වෙනම කෙනෙක්. ඔයා රැකියාව කරන තැනට ගියාම ඔයා බොරුවට ඔයා වෙන කෙනෙක් වගේ මවාපානවා. ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, ඔයාගේ නරක ගති වෙන්න පුළුවන්, හොඳ දේවල් වෙන්න පුළුවන් මොන දේ හරි ඔයා සංගවගෙන ඉන්නේ. ඔයා ඉන්නවට වඩා තව හොඳයි. ඔයා ඉන්නවට වඩා හොඳයි කියලා ලෝකයට පෙන්වන්න දඟලනවා මිසක් ඇත්ත ඇතුළාන්තේ ඔයා එළියට දාන්නේ නැහැ. රැකියාව කරන තැනට ගියත්, බිස්නස් එකක් කරන තැනට ගියත්, පාරට ගියත්, ඔයා ඉස්කෝලේට ගියත් කොහෙට ගියත් මේ වගේ ඇත්ත තත්ත්ව පෙන්වන්නේ නැහැ. ඔයා දවස පුරාම වෙන කෙනෙක් වගේ හැසිරෙනවා. එහෙනම් ඔයා රෑ නිින්දට යනකොට ඔයා ඇත්තම කෙනා වෙනවා. ඔයා නිදා ගන්න ඇඳට ගියාට පස්සේ ඔයා ඇත්තටම කල්පනා කරනවා ඇත්තටම මොකද්ද මේ ජීවිතයේ අර්ථය මම මෙහෙම කිව්වට මම මෙහෙම බොරු කිව්වට ඇත්තටම මම මෙයා නේද ඇත්තටම මගේ ජීවිතේ තියෙන මේ දේවල් නේද මම මිනිස්සුන්ට මේ දේවල් පෙන්වන්න උත්සාහ කරාට මට ඇත්තටම තියෙන්නේ මෙච්චරයි නේද කියලා අවංකවම ඔයාගේ හිත අවදි වෙනවා ඔයා රැ නිින්දට ගියාම ඔයා උදේ පාන්දර නැගිටිනකොටත් ඇත්තටම ඔයා කවුද කියලා ඔයාට දැනෙන්න ගන්නවා. මම ඒකයි කියන්නේ. ඔයා නිින්දට යද්දිත්, ඔයා උදේම අවදි වෙද්දිත් ඔයාගේ මනස හරිම ප්‍රබල තැනක තියෙන්නේ. ඒ වෙලාවට ඔයා මනසෙන් හිතන්න එපා කවදාවත්ම නෙගටිව් දේවල්. ඔයා ඒ වෙලාවට ඔළුවට නෙගටිව් දේවල් දානවා කියන්නේ හරියට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ. ඔයාගේ මනසට හරි ඉක්මනින් එක කාවදිනවා. ඔයා කාවද්ද ගන්න ඕනි මේ සිත ප්‍රබල වෙලාවට. ඔයා සාර්ථකයි. ඔයා ධනවත්. ඔයාගේ ජීවිතේට ඔයා ආස හැම දෙයක්ම ලැබෙනවා. ඔයාට මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙනවා. අන්න එහෙම ඔයා හිතන්න ගත්තම ඔයාගේ මනස මුළු දවස තිස්සෙම වැඩ කරන්නේ අර හොඳ දේවල් මත.
ඒකයි මං කියන්නේ මනසට නෙගටිව් දේවල් දාගන්න එපා. කොච්චර කිව්වත් අපිට ආර්ථක විදියට හිතන්න බෑ. මං ඒකයි කියන්නේ විශ්වාකර්ෂණ නීතිය ප්‍රගුණ කරන්න ඕන දෙයක්. අද හිතලා හෙට ඔයා ජීවිතේටවත් දැකලා නැති ඔයා ගන්න කැමති වාහනයක් කියලා හිතන්න. ඔයා ජීවිතේටවත් දකින්න නැතුව ඔයාට මේක ගන්න රුපියලක්වත් අතේ සල්ලි නැතුව ඒ වෙනුවෙන් කිසිම වැඩක් නොකර අද හිතලා හෙට ගන්න බෑ. එහෙනම් ඔයාට හිතෙන්න මේ විශ්වාකර්ෂණ නීතිය මෙච්චර ප්‍රබලයි නම් මිනිස්සුන්ට පුළුවන් අද හිතලා හෙට ගන්න හැම දෙයක්ම ආකර්ෂණය කරගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට පුළුවන් හිතන පතන දේවල් හැම දෙයක්ම ලං කරගන්න. ඔව් පුළුවන් යටිසිත ධනාත්මකව ප්‍රෝග්‍රෑමින් කළොත්. ඒක කරගන්න අමාරු කමක් තමයි මේකෙන් මම කියන්නේ. ඒක කරගන්න අමාරු නිසායි මේ ක්‍රම මම ඔයාලට කියන්නේ. ඉතින් මේ ක්‍රම අත්හදා බැලුවාම ඔයාලට පුළුවන් මේ යටිසිත ප්‍රෝග්‍රෑමින් කරගන්න. මේ යටිසිත ඔයාලට අවශ්‍ය දේවල් ලං කරගන්න විදිහට නිර්මාණය කරගන්න. ඒක නිසා ඔයාලට පුළුවන් නිදාගන්න යනකොට උදේ පාන්දර අවදි වෙනකොට යහපත් දේවල් හිතන්න. උදාහරණයක් විදිහට ඔයාලට ලස්සන ගෙදරක් හදාගන්න ඕනි කියලා හිතන්න. ඔයාලට හිතෙන්න පුළුවන් මං ඉස්සෙල්ලාම ගෙදරක් හදන්න. මට ගෙදරක් හදන්න සල්ලි නෑනේ. මට සල්ලි නෑනේ. මට මේක කරන්න බෑනේ කියලා හිතන තාක්කල් යටිසිත දැනගන්නවා. මෙයාට ඉන්න ගෙදරක් නෑ. ඒක හදාගන්න මෙයාට බැරිලු. ඒක හදාගන්න මෙයාට සල්ලි නැල්ලු. එහෙනම් ඔයා කරා ලං වෙන්නේ බැරි දේවල්. සල්ලි නැති වෙන වැඩ. ඔයාට ගයක් නෑ කියලා හිතන වැඩමයි ඔයාට සිද්ධ වෙන්නේ. ඒක නිසයි මං ඔයාට කියන්නේ. උදේ නැගිටලා හිතන්න ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. නැති දේවල් ගැන හිත අරයට මේව තියෙනවා, මෙයාට මේව තියෙනවා, මට ඒව නැහැ. එයාට හොඳ ජොබ් එකක් තියෙනවා, මෙයාට ලස්සන ජීවිතයක් තියෙනවා, මෙයාට හොඳ වාහනයක් තියෙනවා, මට ඒව නැහැ. එහෙම හිතන්න එපා. එක් වෙන කෙනෙක් එක්ක ආව කම්පෙයාර් කරනකොටයි ඔයාට මේ දේවල් නැහැ කියලා ඔයාට දැනෙන්නේ. ඔයාගේ මේ හම්බ වෙලා තියෙන ජීවිතේට උසස් මනසක් ඇතුව මිනිසෙක් විදිහට ඉපදිච්ච එකට ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ගොඩක් ස්තුතියි මට මේ ජීවිතේ ලැබුණට. මෙච්චර හොඳට ඉගෙන ගන්න මට ලැබුණට. මෙච්චර හොඳට මට අම්මෙක් තාත්තෙක් හම්බුණා. මිනිස්සු ආබාධිත වෙලා උපදිනවා. මට ඇස් කන් ආසය අතපය හොඳට පිහිටලා තියෙනවා. මොකක් හරි යම් දෙයක් කරන්න පුළුවන් කුසලතාවයක් හැකියාවක් මට තියෙනවා කියලා මේ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. තියෙන දේවල් වලට මුලින්ම ස්තුතිවන්ත වෙන්න. එතකොටයි හැම දෙයක්ම කරා ලං වෙන්නේ. මේ හැම දෙයකටම ස්තුතියි කියලා හිතනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ ලෙවල් එකකට යනවා. ඔයාගේ කම්පන සංඛ්‍යාතය මේ ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවා. ඔයාගේ ඕරා එක ලස්සන වෙනවා. යහපත් සිතුවිලි, හොඳ සිතුවිලි, ධනාත්මක දේවල් තියෙනකොට ඔයාගේ ශක්තිය හරිම ප්‍රබල වෙනවා. මේ විශ්වයෙන් ඔයාට ඇදිලා එන ශක්තිය ප්‍රබල වුණාට පස්සේ හැම ධනාත්මක දෙයක්ම ඔයා කරා ලං වෙනවා. මම ඒකයි හැම වෙලෙම කියන්නේ ඔයාට ධනාත්මක වෙන්න කියලා. ඔයා ධනාත්මක වෙන්න ඔයාගේ ජීවිතේට ධනාත්මක දේවල් හරි වේගෙන් ඇදිලා එනවා. හරි වේගෙන් ආකර්ෂණීය වෙනවා. මේකට කරන්න ඕනේ ඔයාගේ සිතුවිලි ටික වෙනස් කරගන්න. ඔයාගේ යටිසිතේ ප්‍රෝග්‍රෑමින් වෙන මේ යටිසිතෙන් ඇති වෙන ඔයාගේ සිතුවිලි අලුත් කරගන්න. පුංචි කාලේ ඉඳන් ඔයා දුර්වල දේවල් වලට නරක දේවල් වලට නොලැබීම් වලට මුහුණ දුන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් මේ මොහොතේ ඉඳන් හොඳට හිතන්න. පුංචි කාලේ ඉඳන් යටිසිතේ සිතුවිලි අනුව ඒ කාලේ නිර්මාණය වුණා. ඔයා දැන් වෙනස් වෙන්න. ඔයා දැන් හිතන්න. දැන් මට ලැබෙන්නේ හොඳම දේවල්. මගේ ජීවිතේ ලස්සනම දේවල් නිර්මාණය වෙනවා. මගේ ජීවිතේ ලස්සනම දේවල් සිද්ධ වෙනවා. අන්න එහෙම හිතලා ඔයාගේ දැන් ජීවිතේ සාර්ථක කරගන්න. මේ යටිසිත හරිම ප්‍රබලයි. ඒක නිසා උදේ පාන්දරට රැට ඔයා හැම වෙලෙම හිතන්න සුන්දරම දේවල්, හරිම දේවල්. මේ ලැබිලා තියෙන ජීවිතේට ස්තුතිවන්ත වෙන්න. ඔයාට හිතෙන්න පුළුවන් අනේ මගේ ළමයින්ට ඉගෙන ගන්න බෑ, අරයාගේ ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. මගේ ළමයා මෙහෙමයි. ඒ දේවල් හිතන්න එපා. ඔයාට ඉගෙන ගන්න පුළුවන් වුණා හෝ නැති වුණා හෝ ලැබිලා තියෙන දරුවට ස්තුතිවන්ත වෙන්න. දරුවෝ නැතුව මේ ලෝකෙ කොච්චර අය ඉන්නවද? මට දරුවෙක් ලැබිලා අනේ විශ්වයට ගොඩක් ස්තුතියි. එහෙම හිතන්න. එතකොට තමයි මේ විශ්වයේ තියෙන ප්‍රබල ශක්තිය නාකරා ඇදිලා එන්නේ. ඔයා මේ විශ්වයට ලැබිලා තියෙන දේට හැම වෙලෙම ස්තුතිවන්ත වෙන්න. ඊළඟ ක්‍රමය තමයි මේ යටිසිත බල ගන්නවන්න පුළුවන්. ඔයාට කැමති හැම දෙයක්ම ඔයා ලියන්න. ලියනකොට අපේ මනසට හරි වේගෙන් මේක යනවා. මට මේ දේවල් ලැබුණා, මට මෙන්න මේ දේවල් ලැබෙනවා. ඔයාට ලබා ගන්න අවශ්‍ය දේවල් ලැබුණා කියලා හිතලා ලියන්න. මට මේ දේවල් ලැබිලා තියෙනවා. ගොඩක් ස්තුතියි විශ්වයට. මට මේ දේවල් ලැබෙනවා. මට මෙන්න මේ කියන දේවල් විශ්වයෙන් ලැබුණා කියලා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. ඔයාට ගෙයක් හදා ගන්න අවශ්‍යයි. ඔයා ලියන්න මට ලස්සන ගෙදරක් හම්බුණා. විශ්වයට ස්තුතියි. ඔයාගේ යටිසිත මේ ඔයා කරන්නේ විශ්වයට ස්තුතිවන්ත වීමක්වත් කාටවත් thank you කියන්නවත් නෙමෙයි. මේ විශ්වයට ස්තුතිවන්ත කරනවා කියන්නේ මේ යටිසිතයි බලගන්වන්නේ. යටිසිතටයි ඔයා දනවන්නේ මේ දේ මට ලැබුණා කියලා. අනේ මට මේ දේ ලැබුණානේ. විශ්වය ඔයාට ගොඩක් ස්තුතියි. මේ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි. මට මේ දේවල් ටික ටික ලැබෙන්න ගන්නවා. ඒ ඔයා ප්‍රෝග්‍රෑමින් කරගන්නේ ඔයාවමයි. මේ ඔයාගේ යටිසිතට දනවන්නයි ඔයා මේ ස්තුතිවන්ත වෙන්නේ. thank you කිව්වට පස්සේ ඔයාට මේ දේ ලැබිලා.
ඔයාගේ යටිසිත දැනගන්නවා දැනටමත් ලැබිලා කියලා. ඒ නිසාම ඔයාට මේ දේවල් ලැබෙන්න ගන්නවා. ජීවිතෙන් නොහිතන තරම් ලස්සන දේවල්, සුන්දර දේවල් වෙන්න ගන්නවා. ඔයාගේ ජීවිතේ ඔයාටවත් හිතන්න බැරි තරම් ලස්සන තැනක් වෙනවා. මේ යටිසිතින් සුන්දර දේවල් හිතුවම. ඊළඟ කාරණාව තමයි මේ විෂුවලයිසේෂන් කියන එක. විෂුවලයිසේෂන් කියන්නේ මේ දේවල් ලැබුණා කියලා හිතාගෙන විෂුවලයිස් කරනවා. ඔයා මනසින් මේ දේවල් විඳිනවා. හිතන්න ඔයාට ලස්සන වාහනයක් ගන්න ඕනි කියලා. මේ වාහනේ ඔයා ගන්න යනවා. ඔයා ගිහිල්ලා මේ වාහනේ ගන්නවා. ඊට පස්සේ ඔයා මේක ඩ්‍රයිව් කරන් යනවා. ඔයා මේක ආදරෙන් ඔයා මේක සතුටින් පරිස්සමෙන් බලා ගන්නවා. ඔයා මේක අරගෙන ගිහිල්ලා සල්ලි ගෙවනවා. මේ දේවල් ඔයා මනසින් දකිනකොට ඔයාගේ යටිසිත නැවත නැවත ප්‍රෝග්‍රෑමින් වෙනවා. ඔයාගේ යටිසිත රීප්‍රෝග්‍රෑමින් වෙනවා. මෙහෙම වෙනකොට ඔයාගේ මනස දැනගන්නවා මෙන්න මේ සාර්ථකත්වය මෙයාට අවශ්‍ය කරන්නේ. ඔයාට අවශ්‍ය කරන ජීවිතේ මොකද්ද කියලා යටිසිත දැනගන්නවා. අන්න එතකොට එයා ඒ දේවල් ඔයාට නිර්මාණය කරලා දෙනවා. ඒ දේවල් ඔයාට ලං කරලා දෙනවා. මැජික් එකක් වගේ ඔයා ඉස්සරහට වාහනයක් ඇවිල්ලා මැවෙන්නේ නැහැ. ලස්සන ගියක් ඇවිත් මැවෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ ඔයාට මේ දේවල් නිර්මාණය කරගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. ඔයාට මේ දේවල් කරගන්න පුළුවන් මාර්ගයක් විවර වෙනවා. මුදල් ඔයාට ලැබෙන්න ගන්නවා. සල්ලි හම්බ වෙන දේවල් වලට මිනිස්සු ඔයාට කතා කරනවා. ඉන්න මෙන්න ඔයාට කරන්න වැඩක් තියෙනවා. මේ ජොබ් එක කරන්න ඔයාට මෙච්චර සල්ලි දෙනවා. මොනවා හරි ජීවිතේ හොඳ දේවල් වෙලා ඔයාගේ මේ ටාගට්ස් අචීව් කරගන්න පුළුවන් විදිහට ජීවිතේ නිර්මාණය වෙනවා. එහෙම නැතුව මැජික් එකක් වෙන්නේ නැහැ. මේකෙන් කොයි වෙලේවත් කියන්නේ නැහැ මැජික් එකක් කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේක ඔච්චර බලවත් නම් මිනිස්සුන්ට මේවලම් කරගන්න පුළුවන්. හිතන තරම් දේවල් ගෙන්න ගන්න පුළුවන්. අකමැති මිනිස්සු පවා කැමති කරගන්න පුළුවන්. එහෙම කරන්න බෑ. මේ ලෝකේ හොඳ දේවල් කරනකොට හොඳ දේවල් හිතනකොට හොඳ දේවල් ලැබෙනවා. ඔයා කෙනෙක්ට උදව් කරනවා. ඔයා කෙනෙක්ට උදව් කරලා සතුටු වෙනවා. අන්න ඔයාගේ සිතුවිලි ලස්සන වුණා. සිතුවිලි හොඳ වුණා. අන්න ඔයා හොඳ වැඩ කරනකොට ඔයාට හොඳ දේවල් ලැබෙනවා කියලා ඔයාම විශ්වාස කරමින් තමයි ඒක කරන්නේ. එතකොට ඔයාට හොඳ දේවල් ලැබෙනවා. ඉතින් මේ මොන දේවල් කරත් දැන් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ ලෙවල් එකකට ගන්නකොට ඔයාගේ ජීවිතේට කැපවීම අවශ්‍යයි. මේ කිසිම දෙයක් කැප වෙන්නේ නැතුව ලැබෙන්නේ නැහැ. ඔයා හැම වෙලෙම යටිසිතින් ස්තුතිවන්ත වෙනවා. විශ්වයට ගොඩක් ස්තුතියි. මට මේ දේවල් ලැබුණා, මේ දේවල් ලැබුණා කියලා. හැබැයි ඔයා කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ හිටියොත් ඔයාට කිසිම දෙයක් ලං වෙන්නේ නැහැ. ඔයා කට්ටක් කන්න ඕනි, ඔයා වගේ වැඩේට කැප වෙන්න ඕනි, උත්සාහවන්ත වෙන්න ඕනි. මෙහෙම වෙනකොට ඔයාගේ ජීවිතේට හැම දෙයක්ම ලැබෙනවා. ඔයා උත්සාහවන්ත වෙනකොට ටික ටික ඔයාට දැනෙනවා මම මහන්සි වෙනකොට මට ප්‍රතිඵල ලැබෙනවා. අන්නවා මහන්සි වෙන්න ගන්නවා. වෙනදට වඩා ඔයා වැඩ කරන්න ගන්නවා. එහෙම කරනකොට ඔයාටම දැනෙනවා මං සාර්ථක වෙනවා. ටික ටික මං සාර්ථක වෙනවා කියලා. එහෙම හිතනකොට සාර්ථක දේවල් මොවා කරා ලං වෙනවා. ඉතින් ඉහළ ভাইබ්‍රේෂන් ලෙවල් එකකට ගන්න. ඔයාගේ මේ ভাইබ්‍රේෂන් එක ඉහළම තැනකට අරගත්තට පස්සේ ඔයාගේ යටිසිත ධනාත්මක දේවල් ඉක්මනින් ගන්න බලනවා. දැන් අපි කොයි දේ වුණත් ධනාත්මක දෙයක් කිව්ව ගමන් ඒක අපේ සිතට ඉක්මනින් ආකර්ෂණය වෙන්නේ නැහැ. දැන් ඔයාට මොකක් හරි ධනාත්මක දෙයක් කරන්න හිතනවා. මම අලුතෙන් ලැප්ටොප් එකක් ගන්නවා. අලුතෙන් ගන්නවා කියලා හිතනකොටම ඔයාට මේකට හිතෙන්නේ ඔව් මං අනිවාර්යෙන් ගන්නවා කියලා නෙවෙයි. ඒකට මට සල්ලි නෑනේ. ඒකට මට මෙහෙම කරන්න වෙනවනේ. මට තියෙන සල්ලි ටිකෙන් ඒක අරන් බෑ. මට මේ දේ ගන්න තියෙනවනේ. වෙන දෙයක් ගන්න තියෙනවනේ. අන්න ඔයාට නරක දෙයක් හිතුණා. මේ නරක දේවල් හිතුණට පස්සේ ඒක හිතෙන්න පුළුවන් නරකම තැනට යනකම් අපිට හිතෙනවනේ. අන්න ඒක වළක්ව ගන්න. ධනාත්මක දේවල් ලැබුණට පස්සේ ධනාත්මක දෙයක් කරන්න හිතුණට පස්සේ ඔව් මට මේ දේ පුළුවන්. ඔව් මං කොහොම හරි මේ දේ කරනවා. අන්න ඒ විදිහට හිතන්න. මේක බෑ, මේක වෙන්නේ නෑ, මේක කරන්නම බැරි දෙයක් කියලා හිතන්න මේ දේවල් ලං කරගන්න බැරි වෙනවා. එහෙනම් මේ යටිසිතේ තියෙන බලය ඉහළ ලෙවල් එකකට ගන්න නම් ඔයාගේ භාවනා ක්‍රම වලින් උදේට රැට ඔයාගේ මේ මනස පිරිසිදුව නිරවුල්ව තියෙන වෙලාවට හැම වෙලෙම මනසට දනවන්න. ඔයා දැනටමත් සාර්ථකයි කියලා. හිතන්න ඔයාට විභාගෙට A3ක් අරගෙන කැම්පස් යන්න ඕනි කියලා. ඔයා හිතනවා ඔව් මට දැන් A3ක් හම්බුණා. දැන් මං කැම්පස් යනවා. මෙන්න මේ යුනිවර්සිටි එකට මම සිලෙක්ට් වුණා. දැන් මං යුනිවර්සිටි එකට යනවා. මේ විදිහට මං ඩිග්‍රී එකක් ගන්නවා. මේ හැම දෙයක්ම මනසින් දකින්න. අනේ මේක වෙන එකක් නෑ. ඔය හිතුවට මට කැම්පස් යන්න බැරි වෙයි. නෑ මට යන්න බෑ. මම මෙච්චර පාඩම් කරේ නෑනේ. අරයා මට වඩා පාඩම් කරලානේ. එහෙම හිතන්න ভাইබ්‍රේෂන් එක පහළට වැටෙනවා. වෙන අයට පුළුවන් ඔයාට බෑ. ඔයාට කැම්පස් යන්න බෑ. ඔයා මේකට මහන්සි වෙන්නේ නැහැ කියලා යටිසිත දැනගන්නවා. දැනගන්න දෙන්නම එපා. මේ යටිසිතට ඔයා දුර්වලයි කියලා දනවන්නම එපා. එයාව රවටන්න. යටිසිත රවටන්න. යටිසිත රැවටීමක් කියන්නෙම ඔයාගේ ජීවිතේට හොඳ දේවල් ආකර්ෂණය වීමක්. මේ යටිසිත රවටනවා කියන්නෙම ඔයාගේ යටිසිතට ඔයා කියනවා මේ දේවල් දැන්ටමත් ලැබිලා කියලා. එහෙම යටිසිතට ලැබිලා කියලා දනවනකොට එයා මේ දේවල් ඔයාට ලං කරලා දෙනවා. මේ යටිසිතේ ශක්තියෙන්
මේ උපවිඥානික මනස කියන එකේ ශක්තියෙන්මයි ඔයාගේ ලෝකේ නිර්මාණය වෙන්නේ. මේක දැනුවත් හෝ නොදැනුවත් ඔයා කරපු දෙයක්. ඔයාට හිතෙන්න පුළුවන් මේ මොන පිස්සු කතාවද, ඕවා බොරු කතා, ඔය දේවල් වල ඇත්තතාවයක් නැහැ, ඔය දේවල් වල සත්‍යතාවයක් නැහැ. අපි වැඩ කරොත් විතරයි අපිට ලැබෙන්නේ. ඔව්, වැඩ කළොත් ලැබෙනවා. වැඩ කරනකොට යටිසිත රීප්‍රෝග්‍රෑමින් වෙනවා. වැඩ කරනකොට යටිසිත දන්නවා සාර්ථකත්වයේ ළඟ එනවා කියලා. ඒ නිසා ඔයාලට ලැබෙනවා. ඒකයි මම කියන්නේ. වෙන්න කලින්ම හිතන්න. එතකොට හිතුවටත් වඩා ඉක්මනට මේ දේවල් අචීව් වෙනවා. මේ දේවල් ලං වෙනවා. මේ දේවල් වගේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. එහෙමනම් මේ ආකර්ෂණ නීතිය පුරාවටම කියන්නේ යටිසිත බලවත්. එයාමයි හැම වෙලෙම බලවත්. ඔයාට නිදා ගන්න යනකොට හොඳ දේවල් අහන්න පුළුවන්. ඕන තරම් හොඳ දේවල් අහන්න පුළුවන් මං ගාව. ඔයා ගාවට මුදල් ආකර්ෂණය වෙනවා. ඔයා ගාවට යහපත් දේවල් එනවා. ඔයාලඟ ඕන තරම් සල්ලි තිනවට මේවා හොඳට වියදම් කරන්න පුළුවන්. මේ දේවල් හිතන්න. සල්ලි අතින් වියදම් වෙන හැම සැරේම අනේ සල්ලි වියදම් වුණානේ. මං ගාව දැන් සල්ලි නැහැ මෙහෙම හිතන්න එපා. එතකොට ඔයාගේ යටිසිත දැනගන්න ඔයාට නෑ ඉවර වෙනවා. ඔයාගේ සල්ලි වියදම් වෙනවා. ඔයාට මේ දේවල් නෑ කියලා හිතෙන්නේ. එහෙම හිතෙන්න දෙන්න එපා. ඔයා හැම වෙලෙම හිතන්න මුදලක් ඔයාගේ අතින් යනකොට ඊට වඩා වැඩි මුදලක් ඔයාට ලැබෙනවා කියලා. එතකොට මේ සල්ලි වියදම් වෙනවට වඩා ලොකු ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා. මොන මාර්ගයකින් හරි ඔයාට මුදල් ලැබෙනවා. මොනදේකට මහන්සි වෙන්නම අවශ්‍ය නැහැ. මොකක් හරි මගක් පෑදිලා ඔයා ඒ වියදම් කරපු මුදලට වඩා මුදලක් ඔයාට ලැබෙනවා. කරන්න ඕන යටිසිතට දනවන්න මං මේ වෙනකොටත් සාර්ථකයි. මං මේ වෙනකොටත් ධනවත්. මං මේ වෙනකොටත් මගේ දේවල් ළඟා කරගෙන ඉවරයි කියලා. ඒ වෙලාවට යටිසිත වාගේ ජීවිතේ ඔයා හිතනවටත් වඩා ලස්සනට නිර්මාණය කරනවා. වෙනස් වෙන්න ඕනි සිතුවිලි විතරමයි. අගේ සිතුවිලි ලං කරගන්න මේ විවිධ ක්‍රම තියෙනවා. දැන් මම පළවෙනි එකේ කිව්වා භාවනා කරන්න ඕනි කියලා. භාවනා කරන්න අවශ්‍ය ක්‍රමයන් තියෙනවා. භාවනා කරන්න අවශ්‍ය ක්‍රම තියෙනවා. නිදා ගන්නකොට උදේ පාන්දර අවදි වෙනකොට වගේ සිත ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්, අහන්න පුළුවන් දේවල් තියෙනවා. මේ වෙනුවෙන් කරන්න පුළුවන් විවිධ මෙතඩ්ස් තියෙනවා. දැන් මම කිව්වා ඔයාට කැමති හැම දෙයක්ම ලියන්න. ලිව්වට පස්සේ යටිසිත ඉක්මනින් ප්‍රෝග්‍රෑම් වෙනවා. ලියන්න මනසට මේක හොඳට කාවදිනවා. අන්න ඒ වගේ ලියන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ ක්‍රමයන් ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්නම්. භාවනා ක්‍රම ගැන සහ මේ ක්‍රමයන් ගැන මම ඉස්සරහට වටිනා වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. මේ වගේම වටිනා වීඩියෝස් ගොඩක් මම ඔයාලට අරගෙන ඉන්නවා. මේ යටිසිත ගැන මම කරපු තවත් වීඩියෝ එකක් තියෙනවා. ඒකත් මම ලින්ක් කරන්නම් මේ වීඩියෝ එකටම. ඒ වීඩියෝ එකටත් ගිහින් බලන්න මේක යටිසිත කොතනද තියෙන්නේ, කොහොමද මේකේ ප්‍රෝග්‍රෑමින් වෙන්නේ කියලා මම කතා කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මේ විශ්වාකර්ෂණ නීතිය කියන්නේ දවසකින් දෙකකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම කලින් වීඩියෝස් වලත් කිව්වා මේක ප්‍රගුණ කරන්න අවශ්‍ය දෙයක්. ටික පුරුදු වෙනකොට, ටික පුහුණු වෙනකොට තමයි මේකට පුළුවන් වෙන්නේ. ඒක නිසා මගෙත් එක්ක එකතු වෙලා ඉස්සරහට මේ ගැන චුට්ට ඉගෙනගෙන අපි මේක ටික ඉගෙනගෙන අපේ යටිසිත ප්‍රෝග්‍රෑමින් කරගෙන යටිසිත ධනාත්මක භාවයට හරවගෙන අපේ ජීවිත ලස්සන කරගමු. මේ වගේ වටිනා වීඩියෝ එකක් ඉක්මනින්ම ආපහු දවසක අරගෙන එන්නම්. එතකන් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න, comment එකක් දාන්න, වීඩියෝ එකට like එකක් දාන්න. එහෙමනම් අදට මම නතර වෙනවා. Wish you all the best.